යෝ බලමු දැම්මා සැනීගේ ලෝවා ට්‍රැක් එක සැනීගේ අපි ඒකට අද රියැක්ෂන් කරන්න යන්නේ මේ වැටෙන ගමන් තින්නේ හරිද අපි එහෙනම් අහමු දෙබස් අඩුයි මගේ කතාවේ වැඩි ඇක්ෂන්ස් ඇවිද්දිනවා හන්දේ නොවුනා ජැක්සන් හැම එකාටම නෑ මේ හිතේ ඇක්සස් මම සෙන්සෙයි බැරි නම් වෙයන් ඇබ්සන් මේක සෙල්ලමක් නිව්රෝන මම සෙන්සේ බැරනම් වෙයන් ඇප්සන් කියලා නේ කියන්නේ දක්ෂ වෙන්න යෝන සිනමාවක් ජීවිතේ පිස්සු ඩිරෙක්ටර් නොවුනත් නෝලන් මනීම විවිධ කෝණ පිළිගන්න අතුරු සෝන සිතුවිල්ලක් මම පාලනය කරන මානසික ලෞක කියන්නේ ඩිස් එකක්ද ඩිරෙක්ට් නොකියන මොකක් හරිද නැත්තම් වෙනම වයිබ් ට්‍රැක් එකක්ද සැනීගේ බලමු විමසිල්ලෙන් දැස් නැත්තම් නොනැසී ඉන්න බෑ හරිම වචනේ දැම්මා නම් තව වචන ඉදිරි වෙන්න බෑ කලාකාරීලේ මගේ ශරීරේ ඇවිල්ලේ පෙර නොවිරුසේ what you say කියපා හීරෝට උඹේ සෙනියායේ තාවා පිළිගත්තා අම්මා ගියපන් හීරෝට සැනියායේ තාවාලු අම්මරුලු නැදත් ලොකුම ප්‍රශ්නේ මමයි තාමත් හරවන්නේ බෑනේ තුරට එන ආවේග ශක්තිය මේ දෙයියෝ දුන්න අක්ෂී තියුණුයි වගේ පක්ෂී ඉගෙන ගන්නවා බොහෝ දේ මේ ෂණයෙන් ගෙවෙන මොහොතේ සම්මා සති දැන් වෙනස් හත්පසී යථාර්ථේ මාත් දකි නෑ බහිනේ මාත් මගේ ගමනාන්තේ තාක් යමි ඩිස් නොකිය ඩිස් සීන් එකක් වගේ මෙන්ෂන් කිරිල්ලක් වගේ නිකන් බලමු ක්‍රියා දැඩි හැලුවොත් උඹව නම හත්පසී යථාර්ථේ මාත් දකි නෑ බහිනේ මාත් මගේ ගමනාන්තේ තාක් යමි මනසා කදී ඒකයි ක්‍රියා දැඩි හැලුවොත් උඹව නමවත් නෑ මගේ ව්‍යවහාරේ හැලෙන තරමේ වරදක් නම් ඌ අඳුරන්නේ නෑ මව අනිවාර්යෙන් වචනෙන් දෙකෙන් නැරෙන්නේ නෑ මේ පපුව මැද රන් ద్వාරේ ඒ ద్వාරේ ඇරෙන්නෙත් නෑ බල දන්න ලොකුම සංඛ්‍යාවෙන් මොකද්ද කියන්න තියෙන්නේ රිදිලා වගේ සීන් නැද්ද අම්මා පට්ට කමෙන්ට් සෙක්ෂන් නැම්මේක බෙට්ට ලෝඩ් වෙන කමල්ලු අයියෝ කැරි කමෙන්ට් එකක් බා වැටෙන්නේ පුබුදු වෙයි කැරි පුරුදුලු සැනීගේ ෆෑන් බේස් එක නම් අවුල් ගිහිල්ලා වගේ සෑහෙන්න වර්සි මුහුදේ මෝරා අදුර ගන්න දුරක තියලා වදිනවා මොලේ සෝනාර් ගිනිගත් මහා පායක් මෙන් ගොඩ නැගෙයි මම ලෝවා අහනු සීයෙන් නැවුවොත් මගේ රැප් කෙලිම මම ලෝවා සෝවන් ඇවොස් සීයෙන් මගේ රැප් කෙලිම වෙනවා සෝවන් දෙබස් අඩුයි මගේ කතාවේ වැඩි ඇක්ෂන්ස් ඇවිත් හූක් එක දෙබස් අඩුයි මගේ කතාවේ වැඩි ඇක්ෂන් දිනවා හන්දේ නොවුනා ජැක්සන් හැම එකාටම නෑ මේ හිතේ ඇක්සස් මම සෙන්සෙයි බැරි නම් වෙයන් ඇබ්සන් මේක සෙල්ලමක් නිව්රෝන what the fuck reply diss එක නැද්ද එතකොට සිංහල රැප් බොක බන්ලු සෙට් නෑලු ඩිස්ලයික් ලු ඒවලු මේ කමෙන්ට් සෙක්ෂන් එක හරිද එහෙම ආටිස්ට් කෙනෙක්ට එහෙම කියන්න එපා ඔයාලද ස්මෝකියෝද සැනීද කියලා නෑ ආටිස්ට් කෙනෙක්ට එහෙම බයින්න එපා අවමෝද පංච් ලයින් එතකොට සැනීගේ තනිකර ඉතින් තියන්නේ පංච් ලයින් තමා එහෙම කියන්න ලොකු දෙයක් නෑ නිකන් අර ඩිස් එකද මෙහෙම කියන්නේ නැතුව මෙහෙම වටින් ඇවිල්ලා රිප්ලයි එකක් දීලා වගේ තමයි සීන් එක තමයි තියෙන්නේ අපි වදන් කඩලා බලමුද නිකන් වචන කඩලා බලමුද දෙබස් අඩුයි මගේ කතාවේ වැඩි ඇක්ෂන්ස් ඇවිද්දිනවා හන්දේ නොවුනා ජැක්සන් දෙබස් අඩුයි මගේ කතාවේ වැඩි ඇක්ෂන් මේක සෙල්ලමක් නිව්රෝන මන් දක්ෂ වෙන්න යෝන සිනමාවක් ජීවිතේ පිස්සු ඩිරෙක්ටර් නොවුනත් නෝලන් මනීම විවිධ කෝණ පිළිගන්න අතුරු සෝන සිතුවිල්ලක් මම පාලනය කරන මානසික ලෞක විමසිල්ලෙන් දැස් නැත්තම් නොනැසී ඉන්න බෑ හරිම වචනේ දැම්මා නම් තව වචන ඉදිරි වෙන්න බෑ හරිම වචනේ දැම්මා නම් තව වචන ඉතිරි වෙන්න බෑ කලාකාරීලේ මගේ ශරීරේ ඇවිල්ලේ පෙර නොවිරු කලාකාරීලේ මගේ ශරීරේ ඇවිල්ලේලු what you say කාටද කියන්නේ නවරු සේන කියපා හීරෝට උඹේ සෙනියායේ තාවා කියපන් හීරෝට සැනියායේ තාවා
හිතන්නේ ස්මෝකාට තමා කියන්නේ. පිළිගත්තත් නැදත් ලොකුම ප්‍රශ්නේ මමයි තාම. පිළිගත්තත් මැදත් ලොකුම ප්‍රශ්නේ මමයි තාම. හරවන්නේ පෑනේ තුරට එන ආවේග ශක්තිය මේ දෙය. හරවන්නේ පෑනේ තුරට ලොයන ආවේග ශක්තිය. ඒ කියන්නේ මොලේට එන ආවේගය පෑනේ තුඩින් මේ මොකද්ද ආර්ට් එකක් කළා වගේ දෙන සීන් එකක් කියන්නේ රැප් එකක් විදිහ ලිරික්ස් විදියට. දෙයියෝ දුන්න අක්ෂි දියුණුයි වගේ පක්ෂි ඉගෙන ගන්නවා බොහෝ. දෙයියෝ දුන්න අක්ෂි දියුණුයි වගේ තියුණුයි වගේ පක්ෂි. දේ මේ ෂණයෙන් ගෙවෙන මොහොතේ සම්මා සති දැන් වෙනස් හාත්පසි යථාර්ථේ මාත් යථාර්ථේ මාත් නෑ බහිනේ මාත් මගින් ගමනාන්තේ තාක්‍යමි මනසාකදී ඒකයි ක්‍රියා දැඩි හැලුවොත් ඔබව නමවත් නෑ මගේ ව්‍යවහාරේ හැලෙන තරමේ වර හැලුවොත් ඔබ කියන්නේ ගණන් ගත්තේ නැත්නම් ඔබ ගණන් ගන්නෙම නැති සීන් එකක් වගේ තමයි. නිකන් අර කැපුවොත් ආයි ළඟටවත් ගන්න නැහැ කියන සීන්. ලක්නම් වඳුරන්නේ මව අනිවාර්යෙන් වචනෙන් දෙකෙන් නැරෙන්නේ නෑ මේ පපුව මැද රන් ద్వාරේ ඒ ద్వාරය ඇරෙන්නෙත් නෑ බල දන්න ලොකුම සංඛ්‍යාවෙන් මරසි මුහුදේ මෝරා අදුර ගන්න දුරක තියලා වදිනවා මොලේ සෝනාර් ගිනිගත් මරසි මුහුදේ මෝරා අදුර ගන්න දුරක තියලා වදිනවා මොලේ සෝනාර්. මහා පායක් මෙන් ගොඩ නැගෙයි මම ලෝවා අහනුසියෙන් නැවුවොත් මගේ රැප් කෙලිම වෙනවා සෝවාන් දෙබස් අඩුයි මගේ කතාවේ වැඩි. හූක් එක ආයන්නේ නේ. ඊට පස්සේ බලමු ඉස්සරහට දාන්න. ඉවරයි නේ ට්‍රැක් එක ඉවරයි. මහ ලොකු සීන් එකක් නැහැ නිකන් ඩිස් කරේ නේ ඩිස් කියන්නේ ඩිස් එකක් නෙමෙයි ඩිස් එකක් වගේ සීන් එකක් තමයි දාලා තින්නේ. නමක් ගමක් සඳහන් කරලා නැහැ. ඔයාලා කියන්න ඔඩ හිතලා මේකේ අපි නිකන් කම්පෙයා කරලා බලමු මේ. මේ ආතල් එක වගේ. Hey, Dula, what's up, man? මේ හදිස්සි දාපු වැඩක්. ගෑනුන්ගෙන් කන්නේ කොමත් කොන්ද පනත් නෑලු අවසාන වශයෙන් කුට්ටක් කුඩුවත් තරලත් නෑලු මොන කැටයන් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑමු වඩක් ජී හේයි කාටත් පොදුයි නීති වඩන්ති උඹට කියලා විශේෂ නෑ මං එකයි කාටත් බෙදද්දී සල්ලි කෙල්ලෝ සූස්ති මුන් බොරුවේ ප්‍රතිමූර්ති අනවශ්‍ය ප්‍රශ්න ප්‍රශ්නෝ දාගෙනමයි මට යෝගී ප්‍රැක්ටිස් මොකා උඹට කුට්ටෙන් නෙවෙයි ස්කෝපා පොඩි බැලිට කියපන් උඹගේ ඉන්න කියලා පාඩුවේ නෝකා උඹ දාපා මේක දැන් දවස් 10ක් දාලා මම මේ නිකන් ආතල් එකට පොඩ්ඩක් රියැක්ට් කරන්නේ. ඉන්දි ඩුබායි යොටුවන්ට මගේ සුත්ත සිංහලෙන් මොනවද අහගන්න ඕනේ උතුමන්ට මොන පිටියත් එකයි පිටියක් තරපු අපි මේකේ ෆුල් රියැක්ට් එකක් දානවද? දාන්න ඕන නම් කමෙන්ට් කරන්න. සැනීගේ කොලම් එකට ෆුල් රියැක්ෂන් එකක් දාන්න කියලා. එහෙම වුණොත් අපි දාමු. අපි ඒ කියන්නේ නිකන් මෙහෙම රියැක්ෂන් එකක් දාමු. ස්මෝකාගේ ට්‍රැක් එකයි ඒකේ බාරුයි වෙනම අරගෙන මේකේ බාසුත් වෙනම අරගෙන කම්පෙයා කරලා බලමු නිකන්. එහෙම ආතල් රියැක්ෂන් එකක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. මම මේක නිකන් පෙන්නුවේ හරිද? එහෙනම් කොල්ලෝ මං ගියා.